දැන් අපි කියනවා නිවන් දකින්න කියලා මනෝද්දේ. අනිවාර්යයෙන්. හැබැයි නිවන් දැකපු එකකුත් නැහැ. නිවන් දකින්නයි කියලා අපි පන්සල් යනවා. අපි ඒ දේවල් කරනවා. ඒතකොට නිවන් දකින්න බෑ කියලා අපි කියන්නේ නැහැ. බාගෙට නිවන් දකින්න තමයි එහෙම කියලා කියන්නේ නැහැ. සීරෝ ප්ලාස්ටික් කියන එකේ අරමුණ මම ඔක හැම වෙලෙම කියනවා අපිට ඕනේ නෑ මනෝද්දේ 10 දෙනෙක් සීරෝ මම සීරෝ ප්ලාස්ටික් මගේ පවුල සීරෝ ප්ලාස්ටික් තව 5 දෙනෙක් මං හදලා තියෙන සීරෝ මට එහෙම ඕනේ නැහැ. මට ඕනේ මිලියනයක් zero plastic mindset එකට mistake එක imperfectly හැදෙන මිනිස්සු. අනිවාර්යයෙන්. ඔයා ඔක්කොම zero plastic වෙන්න එපා. කඩේ යදි බෑග් එක අරන් යන්න ඒක zero plastic object එක ඇතුළේ වා ඉන්නේ. ඒතකොට එක තමයි ක්ලියර් කරන්න ඕනේ මේ අපි මේ මේකත් plastic. මේකත් plastic. මොහනිත් බාගෙට බාගයක් plastic. plastic බින්දුව කරන්න බෑ. අනිවාර්යයෙන්. plastic බින්දුව කළ යුතුයි. කළ යුතුයි. හේතුව කියන්නම්. සාමාන්‍ය මිනිසෙක්ගේ ඇඟේ මයික්‍රෝප්ලාස්ටික් 50000ක් තියෙනවා ඇඟේ. ඔයාගේ වයසත් එක්ක මනියන් උපකරණ 30000ක් විතර ඇති. ඒතකොට තාක්ෂණ දියුණු වුණොත් ඔයා මෙහෙම ස්කෑන් කරද්දි මෙතන තියෙනවා කියලා එදාට ඔයා නවත්තයි ප්ලාස්ටික්. ලන්ච් ෂීට් එකේ ඔයා කනවා නම් ලන්ච් ෂීට් එක උඩ මයික්‍රෝප්ලාස්ටික් තියෙනවා. එතකොට ඔයාගේ ඇඟට යනවා මයික්‍රෝප්ලාස්ටික්. මේ ළඟදී හෙල්ත් බියුරෝ එකෙන් TV ප්‍රෝග්‍රෑම් එකක් ගියා මනෝද්දේ ලංකාවේ මැරෙන මිනිස්සුන්ගේ හදවතේ කැල්සියම් කාබයිඩ් ප්‍රසන්ටේජ් එක වැඩි කියලා. ලන්ච් ෂීට් එකෙන් එන්නේ. ලන්ච් ෂීට් එක ඇල්ලම සුදු කුඩු වගේ ගෑවෙන්නේ. ඒක. ඕවෙන් තාම පැහැදිලි කරන්න පුළුවන්.